ඩොමස්ටික් කුරිය කම්පැනි සහ COD කුරිය කම්පැනි කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් මේ පාර්සල එකක් බාර දෙන විදිර නෙවෙයි මේක බාර දෙන්නේ. කුරිය කම්පැනිය තෝරගන්න ගියාට පස්සේ බලන්න ඕනි පොඩි කාරණා ටිකක් තියෙනවා. කේක් මල් වගේ ටක්ගාල ඩිලිව කරන්න ඕනි දෙයක් නම් ඔය කරන්නේ ඒක සාමාන්‍ය කුරිය කම්පැනි එකක් නොකරන්න ඉඩ තියෙනවා. ඒ රුපියල් 10,000යි COD වැලියු එකට කමිෂන් එකක් ගන්න. ඔයා අනිවාර්යයෙන්ම කුරිය කම්පැනි එකත් එක්ක රෙජිස්ටර් වෙනකොට අහන්න ඕනි ඔයාගේ ලොකේෂන් එකට පිකප් එක ගන්න පුළුවන්. වැදගත්ම දෙයක් අමුතුයි. ඒ තමයි රෙජිස්ටර් වුණ ගමන් අපි ඉල්ල ගන්න ඕනි දෙයක් තියෙනවා. ඔයා තෝරගන්න කුරිය කම්පැනි එක වැඩ කරන්නේ කොහොමද කියන එක ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනි. ඔයාලගේ ඔන්ලයින් බිස්නස් එක කොහොමද ඊළඟ ස්ටෙප් එකට ගෙනියන්නේ කියන එක ගැන අපි මේ දවස්වල කතා කරගෙන ඉන්නේ. ඉතින් අපි අද කතා කරන්න හිතුවා පොඩි අලුත් මාතෘකාවක් ගැන. දැන් මේක අපි මේ මාතෘකාව තෝරගත්තේ Facebook group වලින්. මොකද Facebook group වල ගොඩක් වෙලාවට යන ටොපික් එකක් මේක. ඒක තමයි ඔන්ලයින් බිස්නස් එකට අලුතෙන් ජොයින් වෙන කට්ටියට කොහොමද කුරිය කම්පැනි එකක් තෝරගන්න කියලා. ඉතින් කුරිය කම්පැනි ගොඩක් තියෙනවානේ. හරි කුරිය කම්පැනියක් කොහොමද තෝරගන්න කියන එක ගැන. ඉතින් අදත් මාත් එක්ක නාමල් ඉන්නවා මේ වැඩේට ඉස්සරහට කතා කරගෙන යන්න. ඉතින් ඔයා කුරිය කම්පැනි එක ගණදනු කරනවා නම් මේක ඔයාටත් වැදගත් වෙයි. ඔයා හරි කුරිය කම්පැනියක්ද තෝරගෙන ඉන්නේ කියන එක ගැන. ඒතර ඔයා බිස්නස් එකට එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් ජොයින් වෙන කෙනෙක් නම් මේක ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. කොහොමද අපි හරි කුරිය කම්පැනි එකක් තෝරගන්නේ කියන එක ගැන. ඉතින් නාමල් අපි කොහින්ද මේක පටන් ගන්නේ? ඇතරම අද ඩිලිවරි කම්පැනි එකක් තෝරගන්නවා කියනක ඔන්ලයින් බිස්නස් කරන කට්ටිය අනිවාර්යෙන් කරන්න ඕනි. මොකද කරන්න ඕනි කියන්නේ කරන්න ඕනිම කියලා එකක් නෑ. තමන්ට ඩිලිවර් කරගන්න පුළුවන් නම් කරනවනේ. අඩුයිනේ. නමුත් එහෙම කරගන්න පුළුවන් හැකියාවක් නෑ. 100ට මං හිතන්නේ 95කට වැඩිය බෑ. කරත් කරන්නේ තමන් ඉන්න ප්‍රදේශයේ තමයි මේ ඩිලිවරි ටික කරන්නේ. හැබැයි මේක ඔන්ලයින් බිස්නස් එකක්නේ. තමන් ඉන්න ප්‍රදේශයෙන් කරනවා නම් කඩයක් කරනවානේ. ඉතින් ඔන්ලයින් බිස්නස් එකක් කරනකොට මුළු රටෙම ඕඩර්ස් එනවා. එතකොට අනිවාර්යයෙන්ම කුරිය කම්පැනියක් කරා මුළු රටේම තියෙන මේ බ්‍රාන්චස් නෙට්වර්ක් එකක් තියෙන කුරිය කම්පැනි එකට මේ එකත් එක්ක පාර්ට්නර්ෂිප් වෙන්න ඕනේ තමන්ගේ ප්‍රොඩක්ට්ස් ටික බාර දෙන්න. දැන් අපි මේ කතාවේ මුලම පටන් ගන්න අපි බලමු මේ ඩොමස්ටික් කුරිය කම්පැනි සහ COD කුරිය කම්පැනි කියන්නේ මොකක්ද කියලා. මේක ලියා ගන්න ඕනි මුලින්ම නැත්තම් මේ වැඩේ එතනම අවුල් වෙනවා. ඔයාලා දැන් දන්නවත් ඇති. දන්නවනම් පොඩි ටෙස්ට් එකක් දාන්න ඔයාලා දන්න විදියට. ඇත්තරම මොකක්ද මේ ඩොමස්ටික් සහ COD කුරිය කම්පැනි මොන එහෙම දෙකක් තියෙනවද? මේ කවුද මේ ඩොමස්ටික් කියන්නේ? මොකක්ද ඔයා මොකක්ද මේකේ අදහස? දැන් සරලම කාරණාව ගත්තොත් ඔය COD කුරිය කම්පැනි කියන එක ආවේ මේ ළඟදීනේ. කියන්නේ ඔන්ලයින් මේකත් එක තමයි මේ COD කතන්දර එන්නේ. හැබැයි ඉස්සරම අපිට තිබ්බේ ඔය තැපල් කන්තෝරු කුරිය කම්පැනිස් තිබ්බේ අපි ඕනම කෙනෙකුට පාර්සල එකක් බාර දුන්නම ඒ පාර්සලය වෙන කොයිට හරි ගිහිල්ලා දෙන්න පුළුවන්. මූලිකව තැපල් කන්තෝරෙන් කරන්නේ ඒකමනේ. ඕක තමයි ඩොමස්ටික් කුරිය කම්පැනි කියලා කියන්නේ. ඩොමස්ටික් කුරියර්ස් කියන්නේ ඒක. තමන්ට බිස්නස් එකක් තියෙන්න ඕනි කියලා කතාවක් නෑ. මට පාර්සලයක් ගිහින් දෙන්න ඕන නම් බාර දුන්නම ගිහින් දෙනවා. ඒකට චාර්ජ් එකක් මගෙන් ගන්නවා. එහෙම නැත්නම් ලබන්නාගෙන් ගන්නවා. දැන් ඔන්ලයින් බිස්නස් කතන්දරේතාවම තමයි ඔය කෑෂ් ඔන් ඩිලිවරි කුරිය කම්පැනිස් කියලා තියෙන්නේ. ඒකෙදි තියෙන විශේෂත්වය තමයි අපි මුලින්ම මේගොල්ලොන්ත් එක්ක රෙජිස්ටර් වෙන්න ඕනේ. බිස්නස් එකක් තියෙන්න ඕනේ. ඒ බිස්නස් එකෙන් පාර්සල් හැන්ඩල් වෙන්න ඕනේ. එතකොට මොන හරි බැංකින් account එකක් තියෙන්න ඕනේ සල්ලි ගන්න. ඒ ඔක්කොම ෆුල්ෆිල් වුණාට පස්සේ තමයි මේ කුරිය කම්පැනි එකත් එක්ක රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ පාර්සල එකක් බාර දෙන විදිහට නෙවෙයි මේකේ බාර දෙන්නේ. බොහෝ විට කුරිය කම්පැනිකින් ඇවිල්ලා පාර්සල් ටික කලෙක්ට් කරගෙන යනවා සාමාන්‍යයෙන් ඩේලි රූටින් එකක් විදිහට. එතකොට තර කෑෂ් ඔන් ඩිලිවරි කුරිය කම්පැනිස්ුයි ඩොමස්ටික් අතරයි තියෙන මූලිකම වෙනස ඕක තමයි මම දකින විදිහ. අපි දැන් යම් කිසි අපිට අවබෝධයක් ඇවිල්ලා තියෙනවනේ මොකද්ද මේ ඩොමස්ටික් වී COD කියන කුරිය කම්පැනි දෙකේ වෙනස. ඉතින් මේකේ නාම පැහැදිලි කරා වගේ ඔයාට පෞද්ගලිකව පාර්සලයක් යවන්න ඕනේ නම් අපි තෝරගන්න ඕනේ ඩොමස්ටික් කුරිය කම්පැනි එකක්. ඒකෙදි යාලා කරන්නේ අපි කෝල් එකක් දුන්නා අපි ගාවට ඇවිල්ලා මේ පාර්සලේ ඩිලිවර් කරලා ඩිලිවරි චාර්ජ් එක යාලා ගන්නවා. ඒ ගණ දෙනුව එතනින් ඉවරයි. COD කියන කන්සෙප්ට් එකට ආවට පස්සේ නමල් කිව්වා වගේ අපි යාලත් එක්ක රෙජිස්ටර් වෙලා එයාලත් එක්ක අපි ඇග්‍රී කරගන්න ඩිලිවරි රේට් එකකට අපි දිනපතා හෝ ගොඩක් වෙලාවට අනිවාර්යයෙන්ම දිනපතා නැත්නම් අපි රෙගියුලර්ලි එයාට පාර්සල් ලබලා දෙන්න ඕනේ. ඒතර මේකට ටිකක් දිග ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට ඔයා
ඔන්ලයින් බිසිනස් එකක් කරන කෙනෙක් විදිහට කුරිය කම්පැනියක් තෝරගන්නකොට ඔයා බලන්න ඕනේ එයාලා මේ COD ෆැසිලිටි එක ලබා දෙනවද කියලා. ඒ කියන්නේ ඩිලිවර් කරාට පස්සේ ඩිලිවරි චාර්ජ් එකත් එක්ක ඔයාගේ පාර්සලේ වටිනාකම කුරිය කම්පැනි එකතු කරගන්න. එකතු කරගෙන ඒ වටිනාකම ආයෙ වාට ගෙන්නේ. ඔයාගේ COD වැලියු එක ඔයාට අපහු ගෙනලා දෙනවා. ඉතින් මේ කන්සෙප්ට් එක තියෙන කුරිය කම්පැනි වෙනයි ඩොමස්ටික් කියන්නේ ඔයා ඒක ඩිලිවර් කරාට පස්සේ ඒක එතනින් ගණන් ඉවරයි. ආයෙ සල්ලි ගෙනල්ලා දෙන ට්‍රන්සක්ෂන් එකක් නැහැ නේ. ඉතින් මෙන්න මේ දෙක තමයි අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ නමල් පැහැදිලි කරා වගේ COD කියන්නේ මොකද්ද ඩොමස්ටික් කියන්නේ මොකද්ද කියන එකේ COD පැත්තේ මම ආයි කියනවා අර ඔයාගේ පාර්සලේ ඩිලිවර් කරාම ඒ පාර්සලේ වටිනාකම කුරිය කම්පැනිය අපහු ඔයාට ගෙනල්ලා දෙනවා. ඉතින් මේක අපි හරියාකාරව දැනගන්න එක අපිට ලේසි කුරිය කම්පැනියක් තෝරගෙන මේ වැඩේ කරන්න යන්න. හැබැයි දැන් ගොඩක් දුරට දැන් තියෙන ඩොමස්ටික් කුරිය කම්පැනිසුත් COD කරනවා. COD කරනවා COD කරන අය ඩොමස්ටික් කරනවා. තැපැල් කන්තෝරුවත් කරනවා නේද? තැපැල් කන්තෝරුවත් කරනවා අනිවාර්යයෙන්ම. ඒ ලෙවල් එකට දැන් ඇවිල්ලා තියෙනවා. මොකද COD ඩිමාන්ඩ් එක ඒ තරමට වැඩි වෙලා තියෙනවා. හරි. ඔන්න දැන් අපි එතන ඒ ප්‍රශ්නේ අපි निराකරණය කරගත්තට පස්සේ දැන් අපිට තියෙන කුරිය කම්පැනියක් තෝරගන්න. ඒතර මේකෙදී කුරිය කම්පැනියක් තෝරගන්න ගියාට පස්සේ බලන්න ඕනි පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා. ඒකට මෙයාලගේ සර්විස් එක ඔයාලා බලන්න ඕනි. ඊට පස්සේ බ්‍රාන්ච් නෙට්වර්ක් එක කොච්චර තියෙනවද කියලා බලන්න ඕනි. ඉන්ඩස්ට්‍රි එකේ කොච්චර කාලයක් ඉඳියද කියලා බලන්න ඕනි. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා සාමාන්‍යයෙන් බලන්න. අපි මේ දේවල් ටික සමරි කරගෙන එකින් එක අපි කතා කරගෙන යමු. ඔයා කොහොමද හරි ඔන්ලයින් බිස්නස් එකක් තෝරගන්නේ කියන එක ගැන. එතකොට නාමල් හිතන විදිහට දැන් මම අලුත් කෙනෙක් නම් ඔන්ලයින් බිස්නස් එකක් තෝරගද්දී කොතනින්ද පටන් ගන්නද? ඔව්. දැන් කුරිය කම්පැනි එකක් තෝරගන්න යනකොට ඔන්ලයින් බිස්නස් කරද්දී මම හිතන විදිහට ඉස්සල්ලාම බලන්න ඕනි තමන්ගේ ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. මොකද තමන්ගේ ප්‍රොඩක්ට් එක අනුව තීරණය වෙනවා මොන කුරිය කම්පැනියක්ද මොන කුරිය සර්විස් එකක්ද අපිට අදාළ වෙන්නේ කියලා. හොඳ උදාහරණයක් ඇවිල්ලා නිකන් හිතන්නකෝ කේක් මල් වගේ ටක් ගාලා ඩිලිවර් කරන්න ඕනි දෙයක් නම් ඔයා කරන්නේ ඒක සාමාන්‍ය කුරිය කම්පැනි එකක් නොකරන්න ඉඩ තියෙනවා. මොකද ඒගොල්ලොන්ට ගැරන් කරන්න බැරි නම් පහවදා ගිහින් දෙනවා කියලා මේ ඔය මල් ටික ඉවරයිනේ කේක් ටික ඉවරයි. අනිත් එක තමයි සමහර දැන් කේක් එහෙම අදාළ ඩේ එකටම ගිහින් දෙනවා බර්ත්ඩේ එකට කියලා හිතන්නකෝ. එතකොට ඒ ප්‍රොඩක්ට් එක හරියන්නේ මේ අර විදිහට කමිට්මන්ට් එකක් දෙන්න බැරි කුරිය කම්පැනියක් නම් ඔයා තෝරගන්න. එතකොට ප්‍රොඩක්ට් එක බලන්න ඕනේ. එතකොට එක්ස්පයර් වෙන්නේ නැති සාමාන්‍ය විදිහට යන්න පුළුවන් නම් ඒක කමක් නෑ මේ නෝමල් කුරිය කම්පැනි එකට දීලා මේ කැමති දවසක නෙමෙයි ඉතින් හදිසියක් නැතුව ඩිලිවර් කරන්න. හරිද? එතකොට ඒකම අනිත් පැත්ත තමයි ඔයාට එන ඕඩර්ස් ටික කොයි පැත්තෙන්ද එන්නේ කියලා. දැන් අයිලන්ඩ් වයිඩ්ම එනවා නම් කුරිය කම්පැනිට අයිලන්ඩ් වයිඩ් බ්‍රාන්ච් නෙට්වර්ක් එකක් තියෙන්න බෑ. නැත්තම් ඒක ඩිලිවර් කරන්න බෑනේ ඒගොල්ලොන්ට. එතකොට ගොඩක් කුරිය කම්පැනිස් අයිලන්ඩ් වයිඩ් සපෝට් එක දෙනවා. එතකොට බේසික්ම වගේ ගත්තම අර මං කියපු ප්‍රොඩක්ට් එක බලන්න ඕනි. ඊට පස්සේ කුරිය කම්පැනි එකේ කොච්චර සර්විස් එකක් දෙන්න පුළුවන්ද කියලා බලන්න ඕනි. ඔය ටිකක් විතරයි අර පුළුවන් ඉතින් ටික කියන්නේ. අපි ඊළඟට ප්‍රධාන වශයෙන්ම බලන්න ඕන එකක් තමයි මෙයාලගේ සර්විස් එක. එතකොට සාමාන්‍යයෙන් ඩිලිවරි රේට් එක කුරිය කම්පැනි තියෙන ඩිලිවරි රේට් එක කොච්චර ප්‍රමාණයකට තියෙනවද කියන්නේ. ඒක ගොඩක් වෙලාවට ඔයාලා සේල්ස් එකේදී ඉල්ල ගන්න පුළුවන් ඒ කුරිය කම්පැනි ඩිලිවරි රේට් එක කීයද කියලා. මෙතන ඩිලිවරි රේට් එක කිව්වේ කියන්නේ charge එක නෙවෙයි. ඒ කියන්නේ ඩිලිවරි කරන percentage එක. සාමාන්‍ය 80%ක්ද සාමාන්‍ය කියන්නේ එයාලා ගාව average එකක් තියෙනවා අපේ කුරිය කම්පැනි. අපි සාමාන්‍ය පාර්සලයක් 80%ක ඩිලිවරි රේට් එකක් 90%ක ඩිලිවරි රේට් එකක් තියෙනවා කියලා. ඒතකොට මේ සේල් එක කරන කෙනත් එක්ක අහන්න පුළුවන් මේකේ ඩිලිවරි රේට් එක අපි ඩිලිවරි සක්සස් රේට් එක නැත්නම් percentage එක කීයක්ද තියෙනවා කියන එක ඔයාලට ක්ලියර් කරගන්න පුළුවන්. ඒක ලංකාව දැන් ප්‍රදේශයෙන් මාරු වෙන්නේ නැද්ද ඩිලිවරි රේට් එක මෙච්චර? මාරු වෙනවා. නමුත් කුරිය කම්පැනි යාලා ඇවරේජ් එකක් විදිහට තියාගෙන ඉන්නවා ඒ කම්පැනියේ ඩිලිවරි සක්සස් රේට් එක කීයද කියලා. එතකොට අපිට ඒක පහසුවෙන්ම අපි කුරිය කම්පැනි A B C D කියලා හතරක් බලනවා නම් ඒ හතරේ බලන්න පුළුවන් මෙයාලගේ වැඩිම සක්සස් රේට් එකක් තියෙන කොයි කුරිය කම්පැනිද කියලා මෙයාලා ඇවරේජ් එකක් තියාගෙන ඉන්නවා. මේක ඔයාලට ඩේටා එකක් විදිහට ගන්න පුළුවන් නම් මේ දේ කුරිය කම්පැනියෙන් අපිට ගන්න පුළුවන් මේ කුරිය කම්පැනියක් තෝරගන්න යනකොට. ඉගෙන ඒකට කාලෙකුත් තියෙනවද මේ මාසයක් ඇතුළත මේ ඩිලිවරි රේට් එක මෙච්චරයි පහුගිය අවුරුදු 2-3 ඇතුළත මෙච්චරයි කියලා තියෙනවද? ඔව් normally අපිට අවසාන අවුරුද්දේ average එක ගත්තා නම් ප්‍රමාණවත් වෙනවා මේක අපිට කම්පෙයාර් කරගන්න. මොකද ඒ වගේ percentage එකක් තමයි අපේ product වලට අපේ product එක ගොඩක් quality නම් ඊට වඩා success rate එකක් එන්න පුළුවන්. නමුත් average මේ වගේ success rate එකක් අපිට කුරිය කම්පැනිය ලබා ගන්න පුළුවන්. එයාගේ average එක බලලා.
අපි තකට 3ක් කතා කරා කුරිය කම්පනයක් තෝරගන්නකොට යන්න ඉතින් දැ මේක කම්පයා කරගන්න අපි තවිස්සරට කතා කරමු මේක කම්පයා කරගන්න ෆෝමට් එක අපිට හදාගත්තුත් මුදනම හිත මේක පහසුම් කම්පයා කරග ඇත්තරම එක මේ ගොඩක් ලේසිවෙයි කවද කුරිය කම්පනිස් ලංකාව තියෙන්නේ ඒගොල කොච්ච සක්සස් රේට් එකක් තැන්ට ගොල මේන්ටේන් කරනවාද ඒටික කම්පයා කරගන එක ශීට් ඇත්දුන්න නම් ගොඩක් ලේසිවී තම දැන් අපි ගාවම හදපු ශීට් ඇත්තියන ඇත්තටම එතකොට ඔයාලා වාට පුළුවන්න යාලගේ ඊමේල් එක කමෙන්ට් එකට දාන්න අපි තුට ඊමේල් එක වාලට වන්න කම්පරිසන් ශීට් එකක් එතකොට ඔයා සිලට් කරන්න කුරිය කම්පැනිවල මේ කම්පරිසන් එක කල්ල බලන්න පුළුවන් කියන්නේ වගේ ප්‍රඩක්් එක ඩිලිව කරනවද එතකොට යාලගේ සක්සස් රේට් එක පුච්චර තියනවද පත්සේ බ්‍රාන්ස් නෙට්ෝ එක පුච්චර තියනවද අපි දන්ට කතා කර මේ තුරනේ අපි අනිට්ටිකත් එක්ක ඉන්කලුඩ් කල්ල වන්න උතුර ඔයාලාට මේක කම්පයා කරගන්න පහසු ඉතින් මෙතන යහට ගියාම ඊළඟට බලන්න ප්‍රධානම දේනේ චාර්ජක ඉතින් මේ අපි හැමෝ දන්නවා ඩිලිවරි රේට් කිල්ලගන්න මේ ඩිලිවරි රේට් එක බලන එක ඇතුළේ මොනවද විශේෂෙන් බලන්න ඕනේ කුරිය කම්පැනියකින් ඩිලිවරි රේට් එක ඉල්ලගන්නකොට ඔව් අනිවාර්යයෙන්ම ළඟ දැන් ඩිලිවරි රේට් එක ගත්තම ඒක ඩිලිවරි චාර්ජ් එක ඩිලිවරි චාර්ජ් එක බලද්දී ඩිලිවරි චාර්ජ් එක ඇත්තරම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවානේ දැන් කොළඹ නම් එක රේට් එකක් එතකොට පිට පළාත් නම් එක රේට් එකක් එහෙම නෙවෙයි ඇත්තරම පහක් විතර තියෙනවා කොළඹ නම් එක රේට් එකක් කොළඹ තදාසන්න නම් තව රේට් එකක් උතුරු පළාත නම් තව රේට් එකක් කොහොමම එක පැතිවලට රේට්ස් තියෙනවනේ සෝන් කියලා මේල කඩන්න හරි සෝන්ස් එතකොට සෝන් එක අනුව රේට්ස් කැඩෙනවා ඊට පස්සේ ඒ සෝන්ස් වලට රිටර්න්ස් චාර්ජ් එක වෙනම තියෙනවා එතකොට ඒ ටික බලන්න පුළුවන් ඊළඟට වේට් එක ගන්න වේට් එක අනුව පළවෙනි කිලෝ එකට කීයද වැඩි වෙන කිලෝ එකකින් කිලෝ එකට කීයද අර ඒ වගේ රේට්ස් තියෙනවා දැන් උදාහරණයක් විදිහට මේ ඊයේ පෙරේදා මගින් කෙනෙක් ඇහුවා per kilogram කීයද කියලා මං කිව්වා ඇවරේජ් 350 කියමුකෝ එතකොට එයාට ටක් ගාලා ඔලුවට යන්නේ ඊළඟ කිලෝ එකටත් 350 350 වැඩි වෙනවා දැන් අතරම එහෙම වෙන්නේ නැහනේ පළවෙනි කිලෝ එකට 350 වුණාට දෙවෙනි කිලෝ එකට වැඩි වෙන්නේ රුපියල් 50ක් වගේ එහෙම තමයි වැඩි වෙන්නේ අපි දෙන්නටම තමයි අපි දෙන්නගේම තමයි ඒක ඇහුවේ ඉතින් ඒ වගේ දැන් සමහර වෙලාවට බේසික්ම දේවලුත් කස්ටමර්ස්ලා දන්නේ නැහැ ඉතින් රේට් කාඩ් එක ගත්තම ඊළඟට තියෙනවා කමිෂන් එක එතකොට ඔයාට පැහැදිලි කරන්න පුළුවන් කමිෂන් එකෙන් අතර මොකද වෙන්නේ කියලා කමිෂන් එකට යන්න කලින් මෙතනදී වැදගත්ම දෙයක් එකතු කරන්න දැන් මේ 350 කියන එක චාර්ජ් වෙන්නේ මොකටද කියන එක ප්‍රශ්නයක් එනවා නාමල් කියූප් එකත් එක්ක මතක් වුණේ සාමාන්‍යයෙන් අපි ලංකාවෙන් එළියේ වැඩ කටයුතු කරගෙන යනකොට යාලා චාර්ජ් කරන per order ෆ්ලට් රේට් එකක් තියෙන ඕඩර් රුපියල් 400 ඒකේ වෙයිට් එක බලන්නේ එතකොට ලංකාවේ මාකට් එක ඇතුලේ අපි දන්න විදිහට 100%ක්ම තියෙන්නේ මෙතන වැරදීමක් වෙන්න පුළුවන් කාරවාරි ඒක වෙනසක් තියෙනවා නම් කරෙක්ට් කරන්න කමෙන්ට් එකක් දාලා ලංකාවේ ඇතුලේ charge කරන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එකේ බරට එහෙම නැතුව පාර්සලෙට නෙවෙයි නමුත් ලංකාවෙන් එළියේ පැකේජ් වලට charge කරන අය ඉන්නවා සහ ඩිස්ටන්ස් එකට charge කරන අය ඉන්නවා එතකොට දැන් අපි ඔය අපි ටැක්සි අප් වගේ ගත්තම යාලා charge කරන්නේ ඩිස්ටන්ස් එකටනේ එතකොට ලංකාවේ දැනට තියෙන කුරියර් කම්පැනි ඔයාට ඔය ඩිලිවරි රේට් එක නැත්නම් ඩිලිවරි charge එක කියලා දෙන්නේ බරට තියෙන එක. නැතුව මේක 350 කියලා කිව්වට පස්සේ මේක වගේ පැකේජ් එකේ ගාන නෙවෙයි කියන්නේ. පැකේජ් එක කිලෝ 2යි නම් පළවෙනි කිලෝ එකට 350යි වැඩි වෙන කිලෝ එකට රුපියල් 50යි නම් ඔයාට රුපියල් 400ක ඩිලිවරි charge එක තමයි එන්නේ. ඉතින් මේක අටලෙනවා නම් ක්ලියර් කරගන්න අද ලංකාවේ තියෙන බොහොමයක් කුරියර් කම්පැනි charge කරන්නේ weight එකට. එහෙම නැතුව මේ පාර්සලේ ප්‍රමාණයට නෙවෙයි. පාර්සලෙට නෙවෙයි. ඊට පස්සේ කමිෂන් එක. මේක මාරම වැදගත් දෙයක් තමයි මේ කමිෂන් එක කියන එක. මොකද මේක ගොඩක් වෙලාවට දන්නේ නැහැ. අපි උනත් දන්නේ කීයද ඩිලිවර් කරන්න රුපියල් 350යි. මොකද්ද මේ කමිෂන් එක කියන්නේ? කුරියර් කම්පැනි එකක් ඩිලිවරි charge එකට අමතරව ඔයාලගෙන් තව පොඩි charge එකක් ගන්නවා මේ කමිෂන් එක. මේකට එක විදිී කියනවා මේක COD හැන්ඩලින් ෆී එක කියලා කියනවා හැන්ඩලින් ෆී එක කියලා කියනවා මොනෝ නම් ටිකක් කියනවා කමිෂන් එක අපි ලේසිරකමු කමිෂන් එක මේකෙදි වෙන්නේ ඔයාගේ COD වැලිව් එක කුරියර් කම්පැනිය පරිස්සම් කරලා ඔයාට ගෙනලා දෙනවනේ මේ වගේ ට්‍රාන්සැක්ෂන් ෆීස් තියෙනවා මේ වගේ අමතර වියදමක් දරන්න වෙන කුරියර් කම්පැනිට මේ ගණදෙනුව මේන්ටේන් කරන් යන්න මේකට එයාලා ප්‍රසන්ටේජ් එකක් charge කරනවා කස්ටමර් සමයින්ඩ කස්ටම ගෙන්වේ ඔයාගේ ගැන ඔන්ලයින් බිස්නස් කරන ඔයාගේ චාච් කර
එතකොට අපි මේ පැදිලි කරගන්න ලේසින අපි රුපියල් 10,000 කියලා ගමුකෝ ඔයාගේ COD වැලියු එක. එතකොට COD වැලියු එකට COD වැලියු එකට ඩිලිවරි චාර්ජ් එකට නෙවෙයි කියන්නේ ඩිලිවරි චාර්ජ් එක රුපියල් 350 නම් ඩිලිවරි චාර්ජ් එකට අය කරන්නේ COD වැලියු එකට. ඒ රුපියල් 10,000 COD වැලියු එකට කමිෂන් එකක් ගන්න. මේක ගොඩක් වෙලාවට 100% ඉඳන් 3 5 වගේ වෙනකන් යනවා. ඊට වැඩිවත් තියෙන්න පුළුවන්. සහ බිඳුවක් තියෙනවා. ඒ කියන්නේ කමිෂන් චාර්ජ් එකක් ගන්න නැති අවස්ථාවක් තියෙනවා. මෙතනදි වෙන්නේ ඔයා රුපියල් 10,000ක පාර්සලයක් සක්සස්ෆුලි ඩිලිවර් කරොත් කුරියර් කම්පැනි මොකද්ද කරන්නේ? ඒ රුපියල් 10,000ට කෑෂ් හැන්ඩ්ලින් ෆී කමිෂන් එකක් නැත්නම් කමිෂන් එකක් ඔයාගෙන් 100%ක් හෝ ඒ අදාළ පර්සන්ටේජ් එකට අඩු කරලා ඔයාගෙන් චාර්ජ් කරලා තමයි ඔයාට දෙන්නේ. ඒතර ඔයාගේ සල්ලි ටික පරිස්සම් කරලා හම්බ වෙනකොට මේ කමිෂන් එක ගන්න. මේක බිඳුවක් කරගන්න පුළුවන්. කමිෂන් එකක් නැතුව මේක ගන්න පුළුවන්. يعني ඔයාට මේකත් නෙගෝෂিয়েට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කරන්න තියෙන ලේසිම දේ තමයි ඔයා සල්ලි ගන්න පීරියඩ් එක තියෙනවනේ. දැන් අපි COD සල්ලි සෙටල් කරනවා, සමහරලාට ඩේලි සෙටල් කරනවා, සමහරලාට වීක්ලි සෙටල් කරනවා, සමහරලාට සති දෙකෙන් දෙකට, සමහරු මාස මුල් සල්ලි ගන්නවා. මාසයක්ම සල්ලි ගන්න නැතුව තනි ඉන්වොයිස් එකකින් ඒ මාසේ සම්පූර්ණ ඩිලිවරි එක ගන්න ඕනේ. එකට ගන්නවා. මේ කාලේ වැඩි වෙන්න තරමට කමිෂන් රේට් එක අඩු කරනවා. සමහරලාට ඔයා මාසයක් කිව්ව ගමන් කුරියර් කම්පැනි 0 කමිෂන් රේට් එකක් දෙනවා. හැබැයි ඉතින් ඔයාට සල්ලි හම්බෙන්නේ මාසෙක. එකපාර ලොකු මුදලක් හම්බ වෙනවා. හැබැයි 0 කමිෂන් රේට් එකට යන්න පුළුවන්. හැබැයි ගොඩක් මර්චන්ට්ස් ලාට ගොඩක් මේ ඔන්ලයින් බිස්නස් කරන කට්ටියට අච්චර මාසයක් සල්ලි හිර කරගෙන ඉන්න අමාරුයි. ටක් ගාලා සල්ලි ඕනේ ඊළඟ ප්‍රොඩක්ෂන් එකට මේ පඩු ටික ගන්න. එතකොට ගොඩක් වෙලාවට ෆේමස්ම පීරියඩ් එක තමයි ඩේලි නැත්තම් වීක්ලි වගේ කියන එකට යනවා. ඒතර ඒවට ඒ එක කුරියර් කම්පැනියෙන් වෙනස් වෙලා කමිෂන් එකක් යනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඔයාලා ඩෙලිවරි රේට් එක කතා කරලා ආවට පස්සේ එකපාරම කමිෂන් එකක් කියන එකක් එනවා. ඉතින් දැන් දැනුවත් වෙන්න දන්නවනම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න අපි මේක දන්නවා කියන එක. ඒතර අනිත් අයටත් දැනගන්න පුළුවන් අලුතෙන් ඔන්ලයින් බිස්නස් එකට එන අයට. විශේෂ ටොපික් එකක් මේ කමිෂන් කියන එක. ඒතකොට ඔයා කුරියර් කම්පැනියත් එක්ක රෙජිස්ටර් වෙන්න යනකොට අනිවාර්යෙන් අහන්න කමිෂන් එක කීයක් මගෙන් චාර්ජ් වෙනවද? ඩෙලිවරි චාර්ජ් එකට අමතරව කමිෂන් එක කීයක් ගන්නවද කියන එක ගැන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් මේ එක ඉතා ප්‍රබල කරුණක් අපි මේ කතා කරපු කුරියර් කම්පැනිය තෝරගන්න යන්නේ. ඔන්න දැන් අපි එක තැනකට ආවනේ. දැන් නමල හැමෝටම කුරියර් කම්පැනියත් එක්ක රෙජිස්ටර් වෙන්න බෑනේ. මොකද අපි මුලදී කතා කරා ඩේලි ඕඩර්ස් දෙන්න. ඉතින් ඩේලි ඕඩර්ස් දෙනවා කියලා මේ ඕන කෙනෙක්ට ගිහිල්ලා මේක රෙජිස්ටර් වෙන්න බෑ. ද පුළුවන්ද? මොකක්ද එතන තියෙන වැඩි? ඔව් ඒ කියන්නේ දැන් ඔන්ලයින් බිස්නස් එකක් නම් කරන්නේ දැන් එයාට බොහොම අඩු ප්‍රමාණයක්නේ මුලදිම එන්නේ. ඒක 5-10ක් වෙන්නත් පුළුවන්. ඒක ඩේලි නොවෙන්නත් පුළුවන්. සතියකට සැරයක් වෙන්නත් පුළුවන්. ඉතින් දැන් එහෙම ගන්න බිස්නස් ටික ටික ලොකු වෙන්නේ. ඉතින් අර මුලදී කුරියර් කම්පැනිස් එක කතා බහ කරලා එතන තියෙන්නේ දැන් උදාහරණයක් විදිහට කුරියර් බ්‍රාන්ච් එකක් නම් තියෙන්නේ. මේ කුරියර් බ්‍රාන්ච් එකේ ඉඳලා ටිකක් දුර වගේ නම් තියෙන්නේ. සමහරලාට ඩේලි අරගොල්ලොන්ට ඇවිල්ලා කලෙක්ට් කරගෙන යන එක පාඩු වෙන්න පුළුවන්. මොකද පොඩි ප්‍රමාණයක් නේ තියෙන්නේ ඕඩර්ස්. හැබැයි එයා යන රූට් එකේම නම් තියෙන්නේ. ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. තියෙන්නේ කීයද අරගෙන යනවා. හැබැයි එයා ඔයාට වෙනමම එන්න නම් ඕනේ. එතනදී පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒ ඕඩර්ස් ටික මේ මොකද කස්ටමර් කෙනෙක් බලන් ඉන්නේ නැහනේ. ඔයාට ඕඩර්ස් ටික එකතු වෙලා කුරියර් කම්පැනියට යනකම්. ඉතින් අර සමහරලාට ඔයාට ගිහින් දෙන්න වෙයි. ගිහින් දුන්නම ඒගොල්ලෝ කලෙක්ට් කරගෙන අරන් යන අවස්ථා තියෙනවා. අනිවාර්යයෙන්ම මේක වැදගත්ම පොයින්ට් එකක්. ඒ කියන්නේ පිකප් එක. ඔයා අනිවාර්යයෙන්ම කුරියර් කම්පැනියත් එක්ක රෙජිස්ටර් වෙනකොට අහන්න ඕනි ඔයාගේ ලොකේෂන් එකට පිකප් එක ගන්න පුළුවන්ද කියලා. ඔව්. ඩේලි පිකප් ඔයාගේ පාර්සල් ඩේලි නම් දෙන්නේ ඩේලි පිකප් එක පුළුවන්ද කියලා අහන්න. එතකොට හරි වැදගත් කාරණයක්. මොකද සමහරලාට කුරියර් කම්පැනි එන්නේ නැහැ පාර්සල් ටික ගන්න. ඔයා ටිකක් දුරයි නම් මේක එන්නේ පාර්සල් ටිකක් ගන්න. එතකොට මේක හරිම වැදගත් ඩේලි පිකප් එක ගැන. සහ අනිත් කාරණය තමයි ලංකාවේ බොහොමයක් කුරියර් කම්පැනිත් එක්ක ඔයා රෙජිස්ටර් වෙන්න නම් ඔයාට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් ඉල්ලනවා. ඔව්. යම් පොඩි ප්‍රමාණයක් ඉන්නවා ID එකට රෙජිස්ටර් කරන. නමුත් ඔයාට බිස්නස් එකක් තියෙන්න ඕනි එකට ප්‍රූෆ් එකක් යාලා ඉල්ලනවා. ඉතින් වඩාත් හොඳයි ඔයාට බිස්නස් එකක් තියෙනවා නම් මේක කුරියර් කම්පැනියත් එක්ක රෙජිස්ටර් වෙන්න. අපි දැන් එක එක කරුණු මේ ඉස්සරහට යන්නේ. එතකොට අපි කරුණු කීපයක් කතා කරගෙන ආවා. දැන් උන් අපි රේට්ස් ගැන කතා කරලා තියෙනවා. කුරියර් කම්පැනි හොයාගන්න විදිය කතා කරලා තියෙනවා. ඊට පස්සේ අපිට මොනවද තියෙන්න ඕනි කියන ඒවා අපේ ප්‍රොඩක්ට් එක කොහොමද තියෙන්න ඕනි මේ ටික කතා කරගෙන ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් අපි යමු කුරියර් කම්පැනිය
ඔයා තෝරගන්න ලෙවලට මේ ඩීටල්ස්ටික බල් අපිට තින් ළඟට කුරිය කම්පැනි තෝරගන්න ඉතින් කුරිය කම්පැනි තෝරගත්තර පස්සේ අපි දැනගෙන ඉන්නට ප්‍රධානම කාරණයක් තියෙනවා මේ කුරිය කම්පැනි කොහොමද වැඩ කරන්න ඒකට යන්න කලින් අපිට වැදගත්ම දෙයක් අමුතුර ඒතමයි රෙජිස්ටුන ගම අප ඉල්ලගන්න ඕනි දෙයක්ති අනිවාර් මොකක්දේ මේ බිල් බිල්ටික ඉතින් මේක කතා කල් අපි ඊළඟ කොටසටයක් මොකද නම වේ බිල්ල එක කියන්නේ මේකට අපි ගෙවන් ඩෝනි දයාට සල්ලි මොකක්ද මේ වේ බිල්ල එක ඔව මේ බිල්ල එක ඇත්තරම දැන් මේ බිල්ල එකක් කියන දෙක ටෙක්නිකල් වචනයන් ඒ බිල්ල එකක් කියන්නේ පුත් නෙවෙයි ස්කස්ටමගේ නමගම ඇඩ්‍රස්ටික ගහල තින නිකන් කොල ඕක අතින් ලිව්වත් එකයි පින් කරත් එකයි තමන්ගේ ලෝක දැම්මත් එකයි නැතත් එකයි කොහමරි ඒ කොලේ තමයි තියෙන්නේ අන්තිමට ඒ පාර්සලය මේ ගන්න කෙනට බලාගන්න පුරිය කම්පනයට බලාගන්න ඒකෙන් තමයි බලන්න තකොට ඒකෙදී අපි අර මොකද මේ කුරිය කම්පැනින් වේබිල්ල එක කුරිය කම්පැනින් අපි ඕඩස්ටික ගන්නකොට මේ සොරි කුරිය කම්පැනින් අපි අත්තරම මේ වේබිල්ටික ගන්නකොට ඒගොල්ල දෙනවා ට්‍රැකින් නම්බර එක මොකද ඒගොල්ල ට්‍රක් කරන්නේ නම්බ එකට දර ඒටික රජිස්ට වෙනකොට අපිට ්‍රී හම්බ නොන්නේ අප ොටයි සල්ලිගවන දෙන්න නෑ අනිවාරෙන් අපිට හම්බෙන දැන් අපිට හිතන්න අපි දවසර දෙන 10යි නං ඒගොල්ල අපිට මාසකට මේ ඕඩ නම්බස් ටික ගන්න රිසව් කරගන්නවා නම් අපිට දෙන්න පුළුවන් දහවරක් ද 100ක් විතර අපිට රිසව් කල්ලා මේ ට්‍රැකින් නම්බස් ටික අපිට කලින්ම දෙනවා එතකොට ඒ ට්‍රැකින් නම්බර එක වෙන කාටවත් යන්න ඔයාට යුනික් ට්‍රැකින් නම්බ 100ක් තමයි දෙන්නේ එතකොට ඒක අපේ වේබිල්ල එක අලවගන්නත් පුළුවන් එහෙම නැත්තං අපිට ඒගොල්ල දෙන කියන අපේ ප්‍රින් කරන වේබිල්ල අලවගන්න පුළුව නැත්තං ඒගොල්ල ප්‍රින් කරල දෙන මේ කලවගන්නත් පුළුවන් එතකොට ඔයාලා කුරිය කම්පනයක රජිස්ටුන ගමම්ම පාරිසලේ දෙන්න ඕනි වේබිල්ල එක වේබිල්ටිකයි බාකොට්ටික යාලකින් ඉල්ල පාකොට්ටික ඉල්ලගන්න ඉතින් මේක අපි ඉස්සරට කතා කරන යද්‍ය අපි කියන්න මේගේ ඔප්ෂන් සීනෝ ගන්න අපි බාකොඩ් ඉල්ලගන්න නැතුවත් මේ අපිට කරන්න පුළුවන් අරයාලා ඔටෝ බාකොඩ් කියල මැනිසම තියෙනවා එකන්නේ ඔයාලා බාකොඩ් එකත් වේබිල්ල එකත් ඉල්ලගන්න ඔන්න වාට පින්ටර එකක් තියෙනවා යාල් රික්වස් කරන්න පුළුවන් ඔටෝමටික නම්බර රේජ එක අපිට අලෝගේට කරන්න කියලා එතකොට වාට තියෙන පහසුවන් පින් කරගන්න අර බේබිල්සි එකනකං ඉන්න ඔන්න ඉති කුඩාක් වෙලාට ඔයා මේකට අලුත් නං ඔටෝ මේ දන්නෑන දෙවට පහසුවම වේබිල්සියක් ඉල්ලගන්න පුළ මහිතන යාලා 50ක් වගේ ප්‍රමාණයක් එක පාරයෝනවා එතකොට ඒ පනාවයාට පාවිච්චි කල වුණාම අයි රික්වෙස් කල්ලා ගෙන්න්නගන්න පුළුවන් ගුඩාක් යාලගේ සොෆ්ටය ඇතුළේ මේකේ වේබිල් එක එකන්නේ ඔන්ලයින් රික්වෙස් කල්ල ගෙන්න්නගන්න පුළුවන් තකට යාලගේ කුරිය ඇතුළම හම්බ එතනද අපි අර කිව්ව නෑ නේද ඔන්ලයින් ගැනේ වේබිල් එකක් ආවට පස්සේ අපිට රෙජිස්ට වෙනකට හම්බෙනනේ සිස්ටම් එක ලොගින් සොෆ්ට එකක් සොෆ්ටයකුත් හම්බෙන ඒගනත් කියීම එතකොට දැන් ඔය වේබිල්ටිකට එන්න කලින්ම ගොඩක් කලාවට යාලා අපේ කවන්ට යාලා සක්සස්පුල යාලගේ සිස්ටම එක රජිස්ට කරගත්තම අපිට යාලා දෙනවා යාලගේ සිස්ටම ලොගින්න එක එකන්නේ ඔල්ලන් බිසන්ස් කරන වාට සිස්ටම ලොගින්න එකක් දෙනවා මේකට ලොග් වෙලා තුර ගොඩක් කලා ට්‍රේනිින් ඉක්කුත් දෙනවා මේක කෝමද වැඩ කරන්න කියන ගයිඩ් බුක් ඇදෙනවා වාඩ ඊළඟට කරන්න තින මේකට ලොග් වෙලා තමයි ඕඩක පලේස් කරන්න මේක ඇතුළවාගේ සල්ලි කෝමද වෙලා තියන්නේ ඩෑශ් බෝඩ් එකක් තියෙනවා පික ප්‍රිකෙස්ට යවන්න පුලන් පුඩ්ඩක් පීචස් එක් සරලෝ ගත්තත් ඔයාගේ පාර්සල්ටිකට මොකදුනේ කියන එක මේක ඇතුළින් බලන්න පුළුවන් සහ ඔයාට පාර්සල් අප්ලෝඩ් කරන්න පුළුවන් වාට පැසිල්ට එක කම්බෙන මේ ක්ලයින්ගේ සොෆ්ටය එක හර ඇතරම මේ පාසල්ස් ටික ගණ්ඩ තමන්ගේ කඩේට එන්නෙත් නෑ අර චොඩස්ටික සොෆ්ටයට දාලා නැත්තන්නේ අනිවාරෙන්ම ගුඩක් පුරිය කම්පැනි යාල බලාපොරොත්තු වෙනවා පාර්සලක පිකප් කරන්න නම් සොෆ්ටයකට පාර්සල්ටික දාලා තිය කියන එක එතකොට නමකිවගේ සමාරව එන්න ඇමකද යාල එතකොට තමයි දන්නේ අදමට පිකප්ය තියෙන මේ පාර්සලෙක් ගන්න ඕනි ගන්න එතකොට ඔය තමයි අපි කුරි කම්පනය එක තෝරගෙන එක තින් ඔය යාලා කුරි කම්පෙන් තෝරගන්නකට සොප්ටයකට ලොග්ගල බලන්න පුච්චර පහසුද කිය වැඩික්මට අප්ලෝඩ් නවද ෝඩස්ටික දාගන්න පුළුවන් රිපෝට් ඩව්ලෝඩ් නද හැමදයක්ම වට චෙක් කල බලන්න පුළුවන් ඔයාට වාන දිකට වැඩ කරන්නේ අනිත්තක වගේ ස්ටාප් එකට ලොගින්ස් දෙන්න පුළුවන්ද මේ හමදයම්ම ඒ කුරේ කම්පැනි වාට දෙන සොප්ටය ගත්තක චෙක් කල බලන්න පුළුවන් වැඩ කරගෙන යන්න පුළුවන්දකි තින් නමල් අපිට මෙතනින් පස්ස අපිට කතා කරන්න පුළුවන්ද කොහොමද කුරිය කම්පැනියක් වැඩ කරන්න කියෙනක මහිතන්න ඒ අපි එක්ස්පලේන් කරත් හොඳයි මොකද රිය කම්පැනිකත් එක වැඩ කරද ඒගොළන්ගේ ප්‍රසෙස් එක දැනගන්න එක වටිනවා මේ රිටර්න් සඩු කර කලින් විදිිය කතා කරා වගේ ඉටන් සඩු කරගන්න මාර වටිනවා මේ ගොද පිකප් ප්‍රසෙස් එක එතකට සෝටිම් ප්‍රසෙස් එක කොහෙද වෙන්නේ කොයි වෙලාවටද වෙන්නේ අපි නෙක්ස් ඩේ ඩිලිව කරන්න ඔන්න කියට කලින් මේ වටික බාර දෙන්න ඕනිද තකොට ඊළඟ
දවස මේක බාර මේ ඩිලිව කරද්දී එතන යන ප්‍රොසෙස් එක මොකක්ද එක බ්‍රාංචකේද තියෙන්නේ රයිඩස් ලතේද තියෙන්නේ අර ඒ ප්‍රොසෙස් එක පොඩ්ඩක් අපි එක්ස්පලේන් කරමු මේ අනිවාරෙන් වටිනවා රිටර්න්ස් ප්‍රොසෙස් එක අඩු කරගන්න දැන් ඔයාලා හිතන්ඩ එපා අපි මුලින්ම කතා කරගෙනාවේ ඔන්ලයින් බිස්නස් එකකට කුරිය කම්පනි එකක් තෝරගන්න කොහොමද කියන ඩිලිවරි කම්පනිය තෝරගන්න කියන එක ඒකට පොයින්ට්ස් ටිකක් කතා කරගෙන ඇවිල්ලා දැන් මේ කතා කරන එක වෙනත් දෙයක් නෙවෙයි මේකටම අදාළ දෙයක් මොකද ඔයා තෝරගන්න කුරිය කම්පැනි එක වැඩ කරන්න කොහොමද කියන එක ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනි ඒක දැනගෙන ඉඳී නැත්තම් කුරිය කම්පැනි තෝරගත්තත් වැඩක් නෑ අපි අර කලින් කතා කරා වගේ රිටර්න් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා ඒකයි අපි ඔන්ලයින් බිස්නස් එකක් තෝරගන්න ඉගන වගේ කුරිය කම්පැනි තෝරගන්න කියන මේ ටොපික් එකට අපි මේ කොටස එකතු කරන්න හිතුවේ රයි අපි පොඩි ස්ටාර්ටයක් කරම් බලමු කුරිය කම්පැනි කොහින්ද මේ පටන්ගන්න මුලින්ම ඔය පාර්සලයක් සිිස්ටම් එකට දාපු ගමම්ම කුරිය කම්පැනී සොෆ්ටයාගේ මාක් වෙනවා ඔයා ඕඩර එකක් ප්ලේස් කල තියන්නේ කිය ඊට පස්සේ ළඟම තියෙන බ්‍රාංචකෙන් කුරිය කම්පැනිය මොකක්ද කරන්න මේ පික් කරන උඩක් වෙලාට මේ පික ප්‍රසෙස් එක වෙන්නේ හවසට සාමාන්‍ය 4 වගේ දම් පටන්ගන්නවා ඩේටයිම් වෙනීමත් තියෙනවා නමුත් පොඩ හවසරුට මේක පටන්ගන්නවා වැඩි මුලින්ම ඔයාගේ පාර්සලක ඔයාගේ ගෙදෙට්ට ඇවිල්ල මෙයා ඔයාගේ ළඟම් බ්‍රාංචකෙන් පික් කරගන්න ඔන්න ඔයා දැනගන්න ඕනිකත් තමයි ඔන්න හවසට වෙනකොට මේ පාර්සලේ මෙයාල ගන්න බ්‍රාංචි මෙයාල මේ පාර්සලේ බ්‍රාංචිකින් ගත්තට පස්සේ ගොඩක් කුරිය කම්පැනිවල එනවා ෂටල් එකක් කියල එක එකන්නේ එක රූට් එක කව කරගෙන අප ඉතුමකෝ අපිට තේරුම් ගන්න ලේසියෙන්න්න කොළඹ මේ බදුල්ල බස්ස එක කියලකම යනුන මේ බස්ස එක කියලා ඉතුර එක ගමන් මාර්ගයක්නේ මේ වගේ කුරිය කම්පැනිවල බලත් තියෙනවා නිශ්චිතූ ගමන් මාර්ගය එතෝට එයාල වෙනම වෙහිකල්ල එකක් එනවා ඒ අදාළ ගමන් මාර්ග එතකොට ඒ ගමන් මාර්ග කව වෙන බ්‍රාංචස්ටික තියෙනවන ඒ බ්‍රාංචස් වල අර හවසට ගිල්ල ඔයාගේ ගෙදෙක්ට ඇවිල්ල එකතු කරගත පාර්සල් ටික එයාල බාර දෙනවා අර ශටල්ල ගෙන වෙහිකල්ල එක ගොඩක් කලාට උගලුරියක් එනවා ඒකෙනවා එතකොට ඔයා පහමාරට හයට ඔයාගේ බ්‍රාංචිකේ ලොරියට බාරදුන්න පාර්සලේ සාමානීන් 7-8 වගේ වෙනකොට මොකද වෙන්නේ එයාලගේ ශටල එකක් කැන්නේ ශටල් වෙහිකල්ල එකකින් මේටික ගේනවා යාලගේ සෝටින් සෙන්ටර්ස් එකකටෝ කීපයකට ඉතින් සෝටින් සෙන්ටර් සමල්ලාට එයාලගේ පලේස් කල තියන තැන්ගනු වෙනස් වෙන්න පුළුව නමුත් පොසෙස් එක ගත්තම සෝටින් සෙන්ටර් එකකට හෝ දෙකට මේ වාහනටි කෙනවා එත්තකොට මේ වාහන ටික අපිතුමකෝ අපිට ටික කතා කරන්න පහසු වෙන්න මේ වාහන්ටික ඔක්කොමෙන්න අපි මාකුමර කියලා අපි හැම දන්න තැනක්න දුර මාකුමරට එනවා කිලිදම එතකොට ලංකායි වටේම තියෙන ශටල් ටික මේ වාහන ටික හැම බ්‍රාංචකින් පාර්සල්ටික එකතු කරගෙන මොකක්ද වෙන්නේ මේටිගෙනවා කොළඹ එකන මාකුමරට එනවා මාකුමරට ආවට පස්සේ මේක මාකුමර කුරිය කම්පෙන තියන කියලනේ වාට පහසුවෙන්න ම මාකුමර කියනක ගත්තේ දෙර පාර්සල්ටික ඔක්කොම එක තැනකට ගෙනාවට පස්සේ මෙයාල මොකක්ද කරන්නේ මේ පාර්සල්ටික එයාලටම ආවීනකු එක ක්‍රම පාවිච්චි කරලා මෙයාල මේ පාර්සල්ටික බෙදනවා ලා ගොඩක් කලාට කුරියකම්පැනිට ගිහිල තියෙනවන දැකලත් ඇති මේ පාර්සල්ටික බෙදාගන්න බෙදාගන්න කොහොමද ඔයාගේ කස්ටමුදාපු ඩිලිවරි ඩ්‍රෙස් අමිතම මම කුරිය කම්පැනිට අදහවසර දුන්නා කොළඹට එකයි ගාල්ලට එකයි මාතරට එක අම්බලංගොට් එකයි කියල ඒ වගේ ලංකායි වටෙන්ම තියෙන පාර්සල්ටිකම එක තැනකට ගෙනල්ලා මෙයාලගේ එක ස්මාර්ට් ක්‍රම තියනම කුරිය කම්පැනි පාවිච්චි කරන්න ඒ ක්‍රම පාවිච්චි කළ මෙයාලා ටක්ගාල මේක බෙදාගන්න ඒවත් කතා කරන්න පුළුවන් ඉස්රහට මේ කොහොම ටක් ගාල මේවා සෝට් කරගන්න කියලා අනිවාර මේටික මෙයාලා මුලින්ම කරන්නමකක්ද අර බ්‍රාංචස්ටිකට බෙදාගන්න දැන්වාලා හන්ඩපා මේවා නම බල්ල බෙදාගන්න ඇති කියලා නෑහමනවේ මේක යාලගෙටම ආවෙනකු එක ස්ටටජිස් යස් කරලා මේක බෙදාගන්න ඊට පස්සේ මොකද කරන්නේ උදේට සාමානයෙන් උදේ අපිතම 4 ඉඳන් වගේ කියලා 4 වගේ ඉඳන් ආපහු ආපු ෂටල් එක හරහා අර පාර්සල් ටික බ්‍රාන්චස් වලට යනවා ඒ කියන්නේ දැන් ලංකාවේ පාර්සල් ටික එක තැනකට ගෙනාවා ඒ ටික ආපහු බෙදුවා බෙදලා ආපහු බ්‍රාන්චස් වලට ගෙනියනවා දැන් මේ වගේ පොඩි වෙනස්කම් තියෙනවා මොකද මේවා යන වෙලාවල් මම 4ට යනවා දුවා 4ටම එහෙම නෙවෙයි පොඩි වෙනස්කම් තියෙනවා නමුත් මේ අපි ප්‍රොසෙස් එක නෙමෙයි කතා කරන්නේ එතකොට මේක බ්‍රාන්චස් වලට බෙදලා යනවා එතට මේල් වාහනයක් එකන උදේට යන වාහනම සෝට් කල්ල ගත්ත පාර්සල්ල ගත්ත වාහනේ සාමාන්‍ය බ්‍රාංචකට 8-9 වගේ වෙනකොට ගොඩක් වෙලාවට 80%ක්ම යනති ටය පංචාකරම හරු නැත්තම් ගොඩක් වෙලාවට ලංකාවේ ඕන තැනකට යනවා ඒ ටයිම්කට මේ පාර්සල්ල කියන්න ඊට පස්සේ බ්‍රාංච ගෙන රයිඩ මොකක්ද කරන්න මේ පාර්සලේ
කස්ටමට බෙදෙන එතකොට ගොඩක් වෙලාවට ඒකයි ඔයා අද හවසට ගෙන අද කස්ටමෝඩරියක් දැම් දාල ඔය අදම පිකප් එකට බාර දුන්න මේක හිට 10 11 වෙනකට මේ පාර්සල ඩිලිවර් වෙන්න මෙහෙම එතකොට මෙයාලගේ ප්‍රොසෙස් එක තියෙන්නේ මේ විදිහට ඉතින් මේ ප්‍රොසෙස් එක ඔයාලා දන්නවනම් අර අපි කලින් කතා කරපු එකත් එක්ක මේ රිටර්න් අඩු කරගන්න ඔයාලා බලන්න මේ පාර්සලයක ඇඩ්‍රස් එකක් හරි මොකක් හරි චේන්ජ් වෙලා අපි තුන් ගාල්ල යන්න ඕන එක මාතර ගියා කියලා ආයි මේ පාර්සලේ මෙයාලගේ එක සෝටින් සෙන්ටර් එකට ඇවිල්ලා තමයි යන්නේ ඉතින් ඔයාලා පොඩ්ඩක් බලන්න ඕනේ කුරියර් කම්පැනියක් තෝරගන්නකොට ඔයාගේ තෝරගන්න කුරියර් කම්පැනිය කොයි වගේ ප්‍රොසෙස් එකක්ද තියෙන්නේ next day deliver කරන්න පුළුවන්ද දැන් ඔයා මේ ප්‍රොසෙස් එක දන්නේ නැත්නම් කුරියර් කම්පැනියත් එක්ක කතා කරන්න මේක next day සමහරවිට deliver කරගන්න බැරි වෙනවා මොකද එයාගේ තියෙන වෙන විදිය මොකක්ද ස්ටෑන්ඩඩ් එකකට යන්නේ ඉතින් මේ දේවල් බලන්න ඕනේ ඉතින් මේක අපි ප්‍රොසෙස් එක ඉතින් නමල් මට මේක කතා කරන්න මොනහරි මගහරන කොටසක් තියෙනවද මේ මෙයාලගේ ප්‍රොසෙස් එකත් එක්ක සහ ෆයිනන්ෂල් කොටස වාට එක්ස්ප්ලේන් කරන්න පුළුවන් කොහොමද ඔයාගේ සල්ලි ටික ආපහු ගෙවන්නේ කියන එක ඔව් සෝටින් ප්‍රොසෙස් එක ඇත්තටම මේ විදිහට තමයි යන්නේ බ්‍රාන්ච් එකට ගියාම බ්‍රාන්ච් එක හරහා තමයි ඩිලිවරි ටික වෙන්නේ අන්තිමට අර කිව්වත් වගේ අර ෆෝන් ආන්සර් කරේ නැත්නම් ආපහු ඒව ටික බ්‍රාන්ච් එකට තමයි මෙයා ගෙනත් දෙන්නේ බ්‍රාන්ච් එකට ගෙනත් දීලා ආපහු පහවදා තමයි උදේට කෝල් එකක් දෙන්නේ අද ගෙනත් දෙන්න කියලා ඊට පස්සේ තමයි ඒ ටික කොහොම හරි ඩිලිවර් කරන්නේ අදිසියව ඩිලිවර් කරගන්න බැරි වුණොත් තුන් පාරක් විතර try කරලා ඩිලිවර් කරගන්න බැරි වුණොත් ආපහු අර කියන විදිහට බ්‍රාන්ච් එකේ ඉඳලා සෝටින් සෙන්ටර් එකට අර පිකප් එක අරගෙන එනවා වගේ සෝටින් එකට අරන් එනවා ඊට පස්සේ ආපහු මර්චන්ට් ගෙනත් දෙනවා මේක ඩිලිවර් කරගන්න බැරි වුණා රිටර්න් වුණා කියලා එතකොට දැන් වැරදිලාවත් ඒ රිටර්න් වුණොත්නේ දැන් පාසලේ ගොඩක් වෙලාවට ඉතින් ඩිලිවර් වෙනවනේ එතකොට වෙන්නේ අර කියන විදිහටම සල්ලි අරගෙන තමයි පාසලේ ඩිලිවර් කරන්නේ ඒ එතකොට මෙයා එකකට විතර නෙවෙයි පාසල් එක ඩිලිවර් කරන්නේ හිතමුකෝ 20කට ඩිලිවර් කරා කියලා අර 20 දෙනාගේම සල්ලි එකතු කරගෙන ඒ සල්ලි ටික COD amount එකක් විතර ඒ කියන්නේ පාසලේ වටිනාකමක් තියෙනවා ඩිලිවරි charge එකක් තියෙනවා ඒ ටික ඔක්කොම එකතු කරලා බ්‍රාන්ච් එකට ඩිපොසිට් කරනවා බ්‍රාන්ච් එකට ගෙනත් දෙනවා ඒ සල්ලි ටික ඒ බ්‍රාන්ච් එකෙන් ඒ වටේම ඉන්න හැම රයිඩර්ස් ලගේම සල්ලි ටික එකතු කරලා හෙඩ් ඔෆිස් එකට එහෙම නැත්නම් ඒගොල්ලෝගේ මේන් වෙයා හවුස් එකට සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කරනවා මොකද COD amount එකකින් ඩිලිවරි charge එක reduce කරලා ඒගොල්ලෝ අරගෙන ඉතිරි amount එක අර කියන දවසට merchants ලට දෙන්න ඕනේ අනිවාර්යයෙන් එතකොට ඔය විදිහට තමයි කුරියර් කම්පැනියක් ඇතුලේ ඔපරේෂන් එකයි ෆයිනෑන්ෂල් වැඩ කරන්නේ. ඉතින් ඔයා තෝරගන්න කුරියර් කම්පැනියත් බලන්න කොච්චර ට්‍රාන්ස්පරන්සි එකක් ඔයාලට හම්බ වෙනවද මේ ෆයිනෑන්ස් කොහොමද තියෙන්නේ මේ සොෆ්ට්වෙයාර් එක ඇතුලේ මේ ඩීටේල්ස් හම්බ වෙනවද කියන එක බලන්න. සහ කුරියර් කම්පැනියක් තෝරගන්නකොට විශේෂයෙන්ම අපි අර මුලින්ම කතා කරපු දේවල්. මෙයාලගේ සක්සස් රේට් කොහොමද තියෙන්නේ, චාර්ජස් කොහොමද, කමිෂන් කොහොමද, වේ බිල්ස් මේ කියන දේවල් ගැන ඔයාලා කුරියර් කම්පැනි එකක් තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න. ඉතින් අපි අද මේකෙදි කතා කරේ ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙක්ට කොහොමද මේ කුරියර් කම්පැනි එකක් පහසුවෙන්ම තෝරගන්නේ මොකද ගොඩක් වෙලාවට යන්න කියන එක ගැන. ඉතින් ඔයාලට මේකෙදි කියන්නේ අපි දැකලා තියෙනවා සමහරලාට කුරියර් කම්පැනිස් සමහරලාට එකක් හෝ දෙකක් තියාගෙන ඉන්නවා මේ යාළුවගේ වැඩ පහසු කරගන්න. ඉතින් ඔයාලට මේ වගේ දේවල් උත් ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ඉතින් අපි මේ කතා බහ අපි අද ඉවර කරමු නම් මේ කුරියර් කම්පැනි එක කොහොමද තෝරගන්නේ කියන එක කතා කරපු මාතෘකාව. ඔයාට මොනවද නමල එකතු කරන්න තියෙන්නේ මේ අවසානයට මේ ඔන්ලයින් බිස්නස් කරන අයට යාළුවගේ බිස්නස් එක පැත්තේ. මම කැමති ඇත්තරම මේ ඒ වගේ ඩිලිවරි කම්පැනියක් තෝරගෙන ඒගොල්ලොත් එක වැඩ කරගෙන යද්දී ඒගොල්ලොන්ගේ එක්ස්පීරියන්ස් කමෙන්ට් කරන්න පුළුවන් නම් කට්ටියටම මොකද ඒවා අල්ලලා අපිටත් පුළුවන් තව ඒවා එක්ස්ප්ලේන් කරලා තව වීඩියෝස් කරන්න මේ විශේෂයෙන්ම ඩිලිවරි කම්පැනියක් තෝරගනිද්දී ඒගොල්ලෝ බලපු දේවල් මොනවාද ඒ බලපු විදිහට ඒවා තිබ්බද එතකොට ඩිලිවරි කම්පැනිස් දැන් ඔයත් කිව්වා දෙකක් තුනක් තියාගෙන ඉන්නවා මේ අර එක ස්ට්‍රැටජිස් විදියට. එතකොට ඒ ඇයි එහෙම තියාගෙන ඉන්නේ ඒව ගැන ගොඩක් කතා කරන්න පුළුවන්. එකම කුරියර් කම්පැනි මත ඩිපෙන්ඩ් වෙන්නේ නැත්තේ ඇයි? එතකොට ඒවා ටිකක් අර බිස්නස් එක ග්‍රෝ වෙද්දී ඒගොල්ලෝ ගන්න ඩිසිෂන්ස්. ඉතින් ඒවා ගැන මේ කියන්න පුළුවන් නම් අර අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙකුට මාර වටිනවා ඒ වගේ පොඩි පොඩි ටිප්ස්. ඉතින් පුළුවන් කමෙන්ට් එකක් දාන්න අපි ඒව ගැන කතා කරමු නේද? අනිවාර්යෙන්ම නාමල් වගේ ඔයාලගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න කමෙන්ට් එකක. එතකොට අලුතෙන් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට බිල්ඩ් වෙන කෙනෙක්ට ඒක අනිවාර්යෙන්ම වැදගත් වෙයි. ඉතින් ඔයාලා දන්නවා ස්ටෝමේට් අපි කරන්නේ ඔන්ලයින් බිස්නස් කරන ඔයාලටම වෙන්න දේවල්. ඉතින් ඔන්ලයින් බිස්නස් කරන කෙනෙක්ට මම දැනුවත් කිසිම තැනක් නැහැ මේ විදිහට ඩේටා එකක් ගන්න. ඒ කියන්නේ මේ විදිහේ ඔයාලගේ නොලෙජ් එක අප් කරගන්න. ඉතින් අපි ඒකයි ස්ටෝමේට් අපි හිතලා තියෙන ඔන්ලයින් බිස්නස් කරන ඔයාලව ඊළඟ ලෙවල් එකට ගෙනියන්න මේ වගේ වැඩසටහනක් කරන් යන්න.
ඉතින් වාල්ට පුළුවන්න්න අපි සස්ක්‍රයිබ් කරන්න එතකොට අපේ අලුතෙන් මොනහරි අපි වීඩියෝස් ගේනකොට වට ඒව ටක්ගාල බලාගන්න පුළුවන් ඉති අපිටත් ලොකු හෙල්ප එකක් එතිශා කරන්න ඉතින් වාලක එක්ස්පිරන්සි නොනන් කමෙන්ට කරන්න ඉතින් අද අපි ගිහිල්ලෙන්න්නම් මේ වීඩියෝගෙන් ඉක්මනටම වාලට තව ඔයාගේ බිසන්ස ඊළඟ ලෙවෙල්ලකට ගෙනියන්න පුළුවන් හොඳ මාතෘකාවක් එක්ක අප හම්බ